ඔයගොල්ලෝ ස්ක්විඩ් ගේම් ටීවී සීරීස් එක බලලා තියෙනවනේ. ඒ වගේම ඔයගොල්ලෝ ක්ලාස්රූම් ඔෆ් ද එලයිට් ඇනිමේ එක බලලා තියෙනවනේ. ඉතින් ඔයගොල්ලෝ කැමතිද මේ දෙකේම කතාව එකතු වෙලා තනි ඇනිමේ එකක් බලන්න? අන්න ඒ ඇනිමේ ගැන රිවිව් එකක් තමයි අද මම මේ වීඩියෝ එකෙන් අරන් ගෙනලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ඇනිමේ රෙකමෙන්ඩේෂන් වීඩියෝ එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. කෙසේ හෝ මේ වීඩියෝ එක හරහා ඔයාලට මේ ඇනිමේ ගැන නන් ස්පොයිලර් රිවිව් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඇනිමේ මොකක්ද කියලා කිව්වොත් මේ ඇනිමේ ගේ නම තමයි ටොමොඩාචි ගේම් කියලා කියන්නේ. ඒ වගේම ඉංග්‍රීසි වලින් කිව්වොත් ෆ්‍රෙන්ඩ්ස් ගේම් කියලාත් මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ ස්ක්විඩ් ගේම් ටීවී සීරීස් එක නම් මේ වෙද්දි හැමෝම වගේ බලලා ඇති. ඒක මම කියන්න ඕනේ නැහැ. හැබැයි ක්ලාස්රූම් ඔෆ් ද එලයිට් ඇනිමේ එක ගත්තොත් බලපු නැති අයත් ගොඩක් ඇති. ඒක ජනප්‍රිය ඇනිමේ එකක්. ඉතින් බලුවේ නැත්තම් ඔයා අනිවාර්යෙන් ඇනිමේ එක බලන්න. ඒක ගැන රිවිව් එකක් ඕන නම් ඔයාලට පුළුවන් මට පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකේ පහලින් මම ක්ලාස්රූම් ඔෆ් ද එලයිට් ඇනිමේ එක ගැනත් ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරන් එන්නම්. එහෙනම් තව වැඩි කතා ඕනේ නැහැ. අපි ඉක්මනට වීඩියෝ එකට යමු. මම TGMC welcome to Visual Mania. 今日の沢良木の下着の色知ってるか ස්ක්විඩ් ගේම් ටීවී සීරීස් එක ගත්තොත් ඒක සරල වෙන්නේ ඒකේ ප්ලේ කරනවා. ඒක දිනන එක්කෙනාට සල්ලි හම්බ වෙනවා. පරිදින අනිත් අය මැරෙනවා. ඕකන සරල ස්ක්විඩ් ගේම් ටීවී සීරීස් එකේ ස්ටෝරි එක. ක්ලාස්රූම් ද එලයිට් ඇනිමේ එකේ පොඩ්ඩක් ගත්තොත් ඒක නිකන් මයින්ඩ් බ්ලෝවිං සීරීස් එකක්. ඇනිමේ එකක් මම කියන්නේ. ඒ කියන්නේ තනිකර මොලෙන් යන ගේම් එකක් ගැන කතාවක් තමයි මේ ක්ලාස්රූම් ද එලයිට් කියන ඇනිමේ එකේදී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. තනිකර මොලෙන් ගහන ගේම් එකක්. ඒක මොකද අපිව සර්ප්‍රයිස් කරන සිද්ධි ක්ලාස්රූම් ඔෆ් ද එලයිට් ඇනිමේ එක බලපු කට්ටිය දන්න මම මොනවද කියන්නේ කියලා එහෙම සීන් තියෙනවා. ඉතින් අන්න මේ වගේ දෙකක් එකතු වෙලා තමයි මේ ටොමොඩාචි ගේම් කියන අද අපි කතා කරන්න හදන ඇනිමේ එක නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් මෙහෙමයි මේ ඇනිමේ එක ගත්තොත් මේකත් මංගා බේස් ඇනිමේ එකක්. මේකත් රයිට් කරන්නේ මේ මංගා එක රයිට් කරන්නේ යමගුචි කියන රයිටර් මිකටෝ යමගුචි. ඉතින් මේ රයිටර් මතින් තමයි මේ මංගා එක රයිට් වෙන්නේ. ඒ වගේම මේක 2022 දී තමයි මේක ඇනිමේ එකක් විදියට රිලීස් වෙන්නේ. ඒ වගේම එක සීසන් එකක් මේකට ඇවිල්ලා තින්නේ. සීසන් එකට එපිසෝඩ් 12ක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. සීසන් 2 රිලීස් ඩේට් එක කන්ෆර්ම් කරලා නැහැ තාම. හරි අපි දැන් මේ කතා පැත්තට පොඩ්ඩක් යමු. මේක තමයි පොඩ්ඩක් ඉන්ටරෙස්ටිං කෑල්ල. මම මේක ස්පොයිලර් කරන්නේ නැහැ. මේක නන් ස්පොයිලර් විදියට කරන්නේ. පොඩ්ඩක් අපේ කතාව ඔයගොල්ලන්ට පොඩ්ඩක් අල්ලන්න ඕන නිසා පොඩ්ඩක් අර කතාවේ අර මම ස්පොයිල් වෙන්නේ නැති වෙන්න පොඩ්ඩක් කතාව ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න. මොකද වගේ දෙයක්ද මේක වෙන්නේ කියලා. ඉතින් මෙහෙමයි මේක ඉන්න ප්‍රධාන යාළුවෝ 5 දෙනෙක්. මේ 5 දෙනාගෙන් තමයි මේ කතාව පටන් ගන්නේ. එතකොට මේක අපේ කතා නායක වෙන යූජි, ඊට පස්සේ මාකටෝ ෂිබේ, ඊට පස්සේ ශිහෝ සවරගි, ටෙන්ජි මිකාසා සහ යුටෝරි කොකොරොගි. ඉතින් මේ 5 දෙනාගෙන් තමයි මේ සම්පූර්ණ ඇනිමේ එක නිර්මාණය වෙලා තියෙන්නේ. මේ 5 දෙනා ගත්තොත් මේ 5 දෙනාම හයි ස්කූල් එකේ ඉන්න හොඳම යාළුවෝ සෙට් එක. හයි ස්කූල් එකේ ඉන්න හොඳම යාළුවෝ සෙට් එකක් තමයි මේ 5 දෙනා. ඉතින් දවසක් මේ හයි ස්කූල් එකේ එක රොබරි එකක් සිද්ධ වෙනවා. ඒ රොබරි එක මොකක්ද කියලා මම ඔයාලට කියන්නේ ඇනිමේ එක බලලා දැනගන්න. ඉතින් මේ රොබරි එක මේ යාළුවෝ 5 දෙනාටත් බලපෑමක් ඇති කරනවා. ඒ කොහොමද කියලා ඇනිමේ එක ඉස්සරහට බලන් යද්දී ඔයාලට තේරෙයි. කොමාරි දවසක් මේ 5 දෙනාව පිරිසක් විසින් කිඩ්නැප් කරනවා. කිඩ්නැප් කරලා මේගොල්ලෝව ටොමොඩාචි ගේම් කියන මෙන්න මේ ගේම් එකක් ඇස්සට දානවා. මේක අරගෙන ස්ක්විඩ් ගේම් වගේ. ඒ වගේ ගේම් එකකට මේගොල්ලෝම මේව ඇතුළත් කරලා තිනවා. මේගොල්ලන්ට එළියට යන්නවත් මුකුත් කරන්න බෑ. මේ මං කියවනේ මේක ටොමොඩාචි ගේම් කියලා මේ ඇනිමේ ගේ නම. මේක ඉංග්‍රීසි නේම් එක ෆ්‍රෙන්ඩ්ස් ගේම් කියලා. මේකේ නමේම තේරෙනවා මේකේ මොකක්ද වෙන්නේ කියලා. මේක යාළුකම් සම්බන්ධ ගේම් එකක්. ඉතින් මේක හරහා මේගොල්ලන්ගේ ඇත්ත ස්වරූපේ එළියට එන්න පටන් ගන්නවා. ඇනිමේ එක ඉස්සරහට බලාගෙන යද්දී ඔයාලට මේ මම මොකද්ද කියන්නේ කියන එක ඔයාලට තේරෙයි. මේකේ ස්ක්විඩ් ගේම් එක වගේ එක එක ලෙවල් මිෂන් කිව්වට මිෂන් නෙමෙයි එක එක ගේම්ස් තියෙනවා. මේ ගේම්ස් එක පාස් කරාට පස්සේ ඊළඟ ගේම් එකට යන විදිහට තමයි මේකේ ගේම්ස් හදලා තියෙන්නේ. හැබැයි මේකේ මැරෙන්නේ නැහැ කවුරුත්. මේක එකම දේ වෙන්නේ මේක යාළුවොත් එක්ක මිත්‍රත්වයේ කියන දේ පදනම් කරගෙන තමයි මේ ගේම්ස් හැම එකම නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ ඇනිමේ එක බලන්න මම මේ මොකක්ද කියන්නේ කියන එක ඔයාලට එතකොට තේරෙයි හොඳට. ඉතින් මේ ඇනිමේ ගත්තොත් මේකේ අපිට කතා කරන්න නැතුවම ඉන්න බැරි කැරක්ටර් එක තමයි මේ ප්‍රධාන කැරක්ටර් එක. එයා ගැන කතා කරන්න ඕන. ඒ තමයි යූචි කියන කැරක්ටර් එක. එම නැත්තම් යූයිචි කටගී කියලා කියන මම යූචි කියලා කියන්නම්. මේ යූයිචි කියන කැරක්ටර් එක. මෙයා ඔයගොල්ලෝ හිතන් ඉන්නවා වගේ කැරක්ටර් එකක්
නොවෙන්න පුළුවන් කියන එක මම පොඩ්ඩක් ආයෙ ඔයගොල්ලන්ට කියනවා. නිකන් වෙනස්ම කැරක්ටර් එකක්, වෙනස්ම බෑග්ග්‍රවුන්ඩ් ස්ටෝරි එකක් තියෙනවා. ඒ කියන්නේ හැමෝටම මෙතන ඉන්න හැමෝටම වගේ බෑග්ග්‍රවුන්ඩ් වෙනම බෑග්ග්‍රවුන්ඩ් ස්ටෝරි එකක් තියෙනවා. ඇනිමේ එක බලාගෙන ඇඳුවට තේරි මම මේ මොකක්ද කියන්නේ කියන එක. ඉතින් මම ඔයාලට පොඩ්ඩක් කියන්න ඔයගොල්ලෝ ක්ලාස් රූම් උදලට ඇනිමේ බලලා දෙනවා. ඒකේ අයන කෝජි වගේම තමයි මෙන්න මේකේ ඉන්න මේ යූජි කියන කැරක්ටර් එක දෙන්න හොඳටම සමානයි. මම කිව්වා ක්ලාස් රූම් උදලට බලපුව දන්න අයන කෝජි කවුද කියලා. ඉතින් මිනිහා වගේම තමයි මේ යූජි කියන කැරක්ටර් එක. ඉතින් මේ ඇනිමේ එක බලන් යද්දි මේකේ ඉන්න ද්‍රෝහිය කවුද කියලා අපිට තේරෙනවා. ඒ වගේ මේ ද්‍රෝහිය ඇත්තටම ද්‍රෝහියෙක්ද කියලා අපිට ඊට පස්සේ හිතන්න සලස්වනවා. ඊට පස්සේ කවුද ඇත්තටම හරිම ද්‍රෝහිය කවුද කියන එක අපිට හිතන්න සලස්වලා දැන් මේ මම මේ කියන්නේ ඔයාලට තේරෙන්නේ නැතුව ඇති. අපි ඇනිමේ එකේ එපිසෝඩ් 5ක් 6ක් බලුවට පස්සේ මම මේ මොකක්ද කියන්නේ ඔයාලට තේරෙයි. ඉතින් මොකද අපි හිතන කෙනා නෙමෙයි ඇත්තටම ඒ කෙනා. එතන කාගේද වැරද්ද නැති කියන එක අපිට හොයාගන්න බෑ මේ ඇනිමේ එකේ. ඉතින් ඒ නිසා නිකන් බලන්න try කරලා මේ ඇනිමේ එක. ඉතින් ඒක නිසාමයි මම ඔයාලට පොඩ්ඩක් මේක ගැන පොඩ්ඩක් මේ රිවිව් කරන්න හිතුනේ. ඉතින් මම මේ recommendation එක කරන්නේ සාමාන්‍යයෙන් මම recommendation video කරන්නේ බලන්නම කියලා මං කියන ඇනිම වලට විතරයි. ඒ නිසා අනිවාර්යෙන් මේ ඇනිමේ එක බලන්න කියලා මම ඔයාලන්ට මතක් කරනවා. ඉතින් මං කිව්වාගේ මේක මේ පොඩි ඇනිමේ recommendation සහ පොඩි review video එකක් නිසා ලොකුවට ටික් කරන්නලා මේ වගේ මේ ඇනිමේ එක ගැන episode 12ක තාම release වෙච්ච ඇනිමේ එකක් ගැන ලොකුවට කතා කරන්න දේවල් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අනිත් එක non spoil විදිහට කතා කරන්න අපිට දෙයක් නැහැ ලොකුවට. ඒ නිසා වීඩියෝ ඉක්මනට ඉවර කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම එක දෙයක් කියන්නම් ආයෙත් මතක් කරනවා. Classroom of the Elite එකේ ඉන්න අයන කෝජිම තමයි මේකේ ඉන්න යූයිචි කියලා කියන්නේ. ඔයා පොඩ්ඩකට හරි හිතනවා නම් එයාගේ පොඩ්ඩක් අතිදුණු තිබ්බට එයා වගේම නෙමෙයි කියලා නෑ. අයන කෝජි වගේමයි යූයිචි. ඔන්න මම ආයෙත් මතක් කරනවා. ඇනිමේ බලාගෙන යද්දි ඉස්සරවට මම මේ කියන්නේ මොකද්ද කියලා තේරෙයි. හරිද? එහෙනම් ඉතින් අද වීඩියෝ එක සමගන්නවා මම TGMC මේ Visual Mania. But I got smarter, I got harder.